වයිල්ඩ් පාක් එක බලන්න වයිල්ඩ් පාක් එක මේ ෆිලිප් අයිලන්ඩ් වයිල්ඩ් පාක් එක මෙල්බර්න් ඉඳලා අය එකමාරක වගේ දුර එකමාරක දුර හැබැයි ඉතින් අපි පැය දෙකකටත් වැඩි ආවා මොකද වීකෙන්ඩ් එකේ යනවා නම් ලොකු ට්‍රැෆික් එකක් සෙට් වෙනවා මෙතන හයිවේ එකෙන් ඇවිල්ලා එළියට දානකොට ෆිලිප් අයිලන්ඩ් එකට දාන ඒ පාලම කිට් වෙනකොට ලොකු ට්‍රැෆික් එකක් සෙට් වෙනවා අනිත් එක මෙහි මාර්තු 10 පබ්ලික් හොලිඩේ එකක් නිසා ලොන් වීකෙන්ඩ් එකක් තමයි තියෙන්නේ සැටර්ඩේ සන්ඩේ මන්ඩේ තුනම ඔෆ් ඉතින් ඒක නිසා ගොඩක් අය ඉන්නවා ඉතින් අපි බලමු මම මෙහෙට ඇවිල්ලා ෆස්ට් ටයිම් තමයි යන්නේ කැන්ගරුව බලන්න ඉතින් ගිහිල්ලා බලමු හරියට යන්නේ කට්ටියක් ඉන්නවා මෙතන අපි බලමු පොලිම මට පේන්නේ ඒගොල්ලෝ ගියාමත් ඇතුළට යන්න පුළුවන් රගොයි අපි අතට ආපු ගමන් මේ වගේ තමයි මේ තියෙන්නේ ඇතුළට එන්න අපි ඉතින් කොහෙද ආවි කියලා කියමුනේ ෆිලිප් අයිලන්ඩ් වයිල්ඩ් පාක් එකට මේ අපි ඇවිල්ලා ඉන්නේ මෙල්බර්න් වලට ආවම සත්තු බලන්න එනවා නම් ඉන්න තියෙන හරි තැනක් මෙතන තාමලගේ සත්තු නැහැ යන ඉස්සරහටයි බලාගෙන මේ ඉතින් ගහලා පෙත්‍ර පොලා ඉන්නවලු අරදින රෙප්ටයිල් හවුස් එකේ තලා අත් කොතනින්ද පටන් ගන්නෙ මේ මේකත් හරි විදියට යමුනේ නැත්තම් මගේ ඇරෙනවනේ නේ මේ පැත්තෙන් මෙහෙම යන්නද ඒත් කමක් නැහැ බලාගන්න හින් එමු කියමු කොම්බේ ඔක්කොම කොලා ඉන්වෝස් තරම් නම් සත්තු නෑ වා ඉතින් ආකාවේ මේක ගැන ඊළඟ වා කියන්නේ හිතලානේ කතා කරන්නේ ඒ ගොඩක් අය කැංගුරු බලන්න අර කියනවා ඔව් එතකොට මේක අවුරුද්දේ හැම කාලෙම ඇරලා තියෙනවද ඔව් මේ ඉන්නේ මෙතන ඉන්නේ ඉරව් ටික ඉන්නේ සැරයිද මේ ඕනේ සරයි ඒ කියන්නේ නිකන් මේ මොනවද මේ ටර්කි වගේ ටිකක් නේද ඔව් ඒ වගේ මොනවද තියෙන්නේ අනක් වගේ එකක් තියෙනවා උඩින් නේද අර මෙතනත් ඉන්නනේ වතුර බොන්න ඇවිල්ලා සතාද? මෙන්න මෙතන ඉන්නවා ගහ කෙල්ලිලා. ඕලාබයා. අතන ඇතුළේ තින්න අන්ද හැංගිලා වතුර ගහන ඉඳ හැංගිලා ඉන්නවා නාන්න බෑ කියලා. මේ ඕස්ට්‍රේලියාවට අහනින් ආවින්නේ සතෙක්. බොම්බැට්. ඔක්කොම එන කම්මැලියෝ. ඒකම මෙයාලා කන්නේ කියලා නෑ ගහන්න පුළුවන් දෙන්නද? ඒ කම්මැලිකම එකක් ගන්න. අපිට මොකක්ද කියලා පොතේ. පොතේ දෙන්නේ. මේ පොතේ දෙන්නේ. දෙවි. ටැස්මේනියන් දෙවි.
red kangaroo and imula බලන්න අපි යන්නේ. මෙන්න අපිට පිටිපස්සෙන් ඉන්නවා ඉමුලා. ඕස්ට්‍රේලියාවේ ජාතික සත්ත්වය. ඉමු. ෆ්‍රෙන්ඩ්ලි නේ. ඔව්. ඕස්ට්‍රේලියාවේ හොත් හරි ෆ්‍රෙන්ඩ්ලි තමයි. අපේ දනුවට ඉමු කෙනෙක් සෙට් වෙලා. ඒකද යාළුවෝ වගේ. ඔව්. හරි ගහලා තිබුණේ. මේක තමයි. උකට පයින්නවා. අර පැත්තට දෙන්න අර ගලන්ට. මේ සෙට් එකම ඉන්නවා. ගින්දෙන්. අන්නේ. එයාට ඇතිලා යන කට්ටිය දීලා. කිසි කලබලයක් නැතුව ඉන්නවා වගේ. ඔව්. නෑ යාඩ මෙන්න ඉන්නවා ඕස්ට්‍රේලියාවේ රතු කැංගරුවෝ. පරම ඉන්නේ පැටවු ටික. අපි යන් අර පැත්තට බලන්න ලොකෝ ඉන්නවා එළියේ. ඉතින් ෆිලිප් අයිලන්ඩ් වයිල්ඩ් පාක් එකේ මේ වගේ ඕපන් ඒරියා එකක් තියෙනවා. මේකේ ඉන්න ලොකු කැංගරු රංචුවක්. අපි යන් පිට එක එක හොයාගෙන යන්න. කුරුල්ලෝ දැන් මිනිස්සුත් අසර ගිහලා ඉන්නේ. කට්ටිය ගිහිල්ලා කන්න දෙන්න උන්ට. දැන් සකාලට උතර තියෙන අවල් තියෙනවා. ඔව්. කැලේට ගියා ඉතින් ඊට පස්සේ දැන් නෑ. ඔව්. හරියට කට්ටිය ගිහලා අන්න අංචුවක් ඉන්නවා. යන්න. ෆොටෝ එකකට ඉන්නවා. පොඩියා ඉන්නවා එන්නේ මේ පැත්තට ඉුසෙවුන් ඉන්නවා. අර ඉන්නේ කෙනෙක් කතා කරන්නේ. ලොකු කෙනෙක් තව මේ මෙතන කෙනෙක් ඉන්නවා. නෑ මේක ඇතුලේ ඉන්නවා. ප්ලස් ඉන්නවා. ඇතුලේ කටි. 주무세요? ලංකාවට කඩේ. අන්න යට ඇතුලේ ඉන්නේ කරන්නේ එළියට ආවා. රෙකෝඩ් දෙවි තියලා ගියා. ගන්න ගියා. පිරිමි එක්ක ලොකෝ. අර පැසන යන්නේ පොඩි. humongous. පොඩි ආතල්ලක්. දෙසෙට් එක මැදින් යනවා වගේ මේ බලන්නකෝ. මේගොල්ලෝ මේක වැඩ කරනවද?
ඔෆිස් එකකින් මේ වගේ ටෝයි ෂොප් එකකින් ටෝයි සූනියර්ස් ඒවා යන්න පුළුවන්. टॉयस නෑ සෝනියා එක. එයාට මෙතන වයිල්ඩ් ලයිෆ් පාක් කියන නම ගහපුවක් වෙනවා යා. එහෙම නෑ ඔස්ට්‍රේලියාවේ ගහපුවා තමයි තියෙන්නේ.